ඔයාගේ හොටෙල් එක නැත්නම් විලා එක රෙස්ටුරන්ට් එක නැත්නම් ඔයාගේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක සෆාරි සර්විස් එක මේ හැම දෙයකම බිස්නස් එක වැඩි කරගන්න අපි කලින් වීඩියෝස් වල කතා කරපු ෆැක්ට් ෂීට් එක හදන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ. ඉතින් මේකෙදි මම ඔයත් එක්ක ෂෙයා කරගෙනවා සම්පූර්ණයෙන්ම මේ ෆැක්ට් ෂීට් එක A to Z කොහොමද කම්ප්ලීට් කරගන්නේ මොනවද ඕනේ software තනියම කරගන්නේ කොහොමද නැත්නම් ඔයාලට සර්විස් එකක් ගන්නවා නම් කොහොමද ගන්නෙ අතරම තනියම 100%ම කරගන්න පුළුවන් විදිය මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වීඩියෝ එක ගොඩක් දිග වෙයි. සම්පූර්ණ වීඩියෝ එකත් එක්ක ඉන්න හිමින් බලලා ප්‍රශ්න කෝල් කරන්න කලින් සම්පූර්ණ වීඩියෝ එකේ ඉඳලා වීඩියෝ එක බලලා ඔයාලට ගැටලුවක් ආවොත් ඒ වීඩියෝ එකේ නැති දෙයක් නම් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න. පුළුවන් වෙලාවක් නම් අනිවාර්යෙන් කෝල් එකට කතා කරලා ඔයාලට කියන්නම්. නැත්නම් කමෙන්ට් එකක් දාන්න. හරි. ඉතින් මේ තියෙන්නේ සාම්පල් ෆැක්ට් ෂීට් ටිකක් මම ගත්තා. එතකොට මේකේ මම සාම්පල් 4ක් ගත්තා. මේක නෙමෙයි අතර ෆැක්ට් ෂීට් එක මම ඔයාලට ළඟ අපි හදන විදිය සම්පූර්ණ පෙන්නනවා. මම මේවට ෆැක්ට් ෂීට් එකක් කියන්නේ මොකක්ද කියන එක තමයි මෙතන පෙන්නන්නේ. ඇත්තටම ෆැක්ට් ෂීට් එකක් කියන්නේ යම්කිසි හොටෙල් එකක තියෙන සම්පූර්ණ සමරි එකක් තමයි ෆැක්ට් ෂීට් එක කියන්නේ. හැබැයි මේ සමරි එකේ සියලුම දේවල් අන්තර්ගත වෙනවා. එතකොට මේ ෆැක්ට් ෂීට් එක 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 හොටෙල් කියන්නේ මම මේ වර්ග එක එක හෙඩ් වලින් එක එක ඩීටේල්ස් අඩු වැඩි කමින් ෆැක්ට් ෂීට් කීපයක් ගත්තේ ඔයාලට පෙන්වන්න ඕනේ. දැන් මේ හොටෙල් එක ගත්තට පස්සේ මේකේ ලොකේෂන් එක ගැන විස්තර ටික තියෙනවා. ආයි ෆැසිලිටිස් ගැන තියෙනවා. මුලින් හොටෙල් එකේ නම තියෙනවා. ෆොටෝස් කීපයක් තියෙනවා. සහ ඇඩ්‍රස් එක සහ ඒ ඉන්ෆර්මේෂන් ටික තියෙනවා. ඊමේල් ඇඩ්‍රස් ඊළඟට සර්විස් ටික තියෙනවා. ඊළඟට රූම් ඇමිනිටිස් තියෙනවා. ඊට පස්සේ තව එක්ස්ට්‍රා ෆැසිලිටිස් ටිකක් තියෙනවා. ආයෙත් රිසර්වේෂන් එකක් දානවා නම් කොහොමද දාගන්නේ කියලාත් මෙතන විස්තරය තියෙනවා Google Map එකේ. ෆොටෝ එකකුත් දාලා තියෙනවා මෙයාලා. ඊට පස්සේ ඊළඟ හොටෙල් එක ගත්තාම මේකේ තියෙන එක ෆොටෝ එකයි හොටෙල් එකේ ෆොටෝ එකක් තියෙනවා. ඊළඟට උඩින් ලෝගෝ එක තියෙනවා. ඊළඟට මෙතන හොටෙල් එකේ පොඩි සමරි එකක් තියෙනවා සහ මීටින් ෆැසිලිටිස් ගැන විස්තරයක් තියෙනවා. රූම්ස් වල පොඩි විස්තරයක් තියෙනවා. ඊළඟට ස්පා එක ගැන තියෙනවා. ආයිත් ඇමිනිටිස් ටික ගැන තියෙනවා. ඊළඟට මේකේ රූම් එකේ දිගපල්ල සහ කැපැසිටි එක ගැන තියෙනවා. මේක රූම් එක නේ. මේක නම් ඇත්තටම මේ බැංකට් එක ගැන තමයි කියන්නේ. ඉතින් ඊළඟට මේ තියෙන්නේ තව හොටෙල් එකක්. එතකොට මේකේ තියෙනවා ට්‍රාන්ස්පෝර්ටේෂන් විස්තර ටික තියෙනවා. සෝරි ඒ කියන්නේ එයාලගේ ට්‍රාන්ස්පෝර්ටේෂන් විස්තර ටික තියෙනවා. හරි. ඊට පස්සේ සමරි එකක් තියෙනවා. රූම් ප්‍රමාණය තියෙනවා. ඊළඟට කැටගරි ටික තියෙනවා. ඊළඟට රෙස්ටුරන්ට් එකේ බය එකේ ඩීටේල්ස් ටික තියෙනවා. ඊළඟට එයාලගේ ලොග් එක දාලා තියෙනවා අවසානට. අපි අවසාන සාම්පල් එකක් තරම් බලමු. මේකේ ෆොටෝස් ගොඩක් දාලා තියෙනවා. එතකොට මේකේ සමරි එක තියෙනවා. ආයිත් මේ හොටෙල්ස් කීපයක් තියෙන මෙයාලගේ චේන් එකක්. එතකොට මේ හොටෙල්ස් ඔක්කොගෙම ඩීටේල්ස් ටික සමරි එකක් විදිහට දාලා තියෙනවා. අපි එකක් ලං කරලා බලමු. මේකේ තියෙන්නේ කතා කරලා තමයි විස්තර ටික ගන්න වෙන්නේ. එතකොට යටම තියෙනවා එයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක. හරි. ඉතින් අපි දැන් බලමු කොහොමද අපේ හොටෙල් එකට ෆැක්ට් ෂීට් එකක් හදන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක අර කිව්වා වගේ ගොඩක් දිග වෙයි. හැබැයි වීඩියෝ එකත් එක්ක ඉන්න ඔයාලගේ ෆැක්ට් ෂීට් එක 100%ක් නිවැරදිව හදාගන්න. මොකද මේක මම හිතන්නේ ලංකාවේ මුළු ලෝකෙම කරන පළවෙනි වීඩියෝ එක. රයිට්. ඉතින් ඔයාලා හැමෝටම කම්පියුටර් එකක් අවශ්‍ය වෙන මේ වැඩේ කරගන්න ෆෝන් එකකින් කරනට වැඩිය කම්පියුටරෙන් කරගත්තා නම් ලේසි. එතකොට මේක මුලින්ම ඔයා කම්පියුටර් දන්න කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. නොදන්න කෙනෙක් නම් මෙන්න මේ එයත් බලා ගන්න. නොදන්න කෙනෙක් වුණත් මේ ඩීටේල්ස් ටික ඔයා නොදන්න කෙනෙක් නම් මුලින්ම කියන්නම් ඔයා මම මේ කියලා දෙන ටිකේ ඩීටේල්ස් ටික ඔයා ලියා ගන්න. ලියාගෙන ඊට පස්සේ ඔයා යන්න මේ වගේ ෆැක්ට් ෂීට් ටිකක් ඔයා ඉන්ටර්නෙට් එකෙන් ඔය ෆෝන් එක තියෙනවනේ ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඔයා යන්න ග්‍රැෆික් ඩිසයින් කරන තැනකට ඔය නිකන් අර මම අපහාස කරනවා නෙමෙයි අර නිකන් නෝමල් කෙනෙක්ට යන්න එපා. ඔයා ප්‍රොෆෙෂනලි කරන කෙනෙක් ගාවට යන්න. එතකොට ඒ කියන්නේ හොඳ නොලෙජ් එකක් තියෙන ප්‍රොෆෙෂනලි කරන ආයතනයකට ගිහිල්ලා කියන්න මට මෙන්න මේ ෆැක්ට් ෂීට් කියන එක දන්නේ නැති වෙයි ගොඩක් වෙලාවට. එයාලට කියන්න මට මෙන්න මේ ටික දාලා මෙන්න මේ ටික හදලා දෙන්න ඕනේ කියලා. හදා ගන්න ඕනේ කියලා. ඒක PDF එකක් විදිහටත් ගන්න, JPG ඒ කියන්නේ ෆොටෝ එකක් විදිහටත් ගන්න. ඒ පළවෙනි අවස්ථාවේම ওই ක්වොලිටි දෙකෙන්ම ඔයා ගන්න ඕනේ. හොඳේ. නැත්නම් එහෙම ඔයාලට පස්සේදී මේක අවශ්‍ය වෙනවා එක එක දේවල් වලට. එතකොට ඔයාලට මේක නැති වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අර ක්වොලිටි දෙකෙන්ම ගන්න ඕනේ. ඊළඟට ඔයා කම්පියුටර් ගැන දන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් Word
Microsoft Word එක යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් PowerPoint එක යූස් කරන්න පුළුවන්. අයිත් Photoshop එක යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට Corel Draw එක යූස් කරන්න පුළුවන්. ඊළඟට තව software ඕන තරම් තියෙනවා. එතකොට Canva එක යූස් කරන්න කියන නම් මම ඇත්තටම කියන්නේ වෙබ් එකේ තියෙන software මේ app මේ website මොනවාක්වත්ම. එතකොට ඔයා ChatGPT, Google Gemini ඔය ඒවා යූස් කරන්න එපා මේ වැඩේට කියලා තමයි මම නම් මේ වෙනකොට කියන්නේ. මොකද හේතුව අපිට 100%ක්ම හරියටම ගන්න සමහර ඩීටේල්ස් බැරි නිසා ඉතින් එහෙම අරගෙන ඔයාලා ඒවා යූස් කරනවා නම් ඩබල් චෙක් කරලා ගන්න. එතකොට ඉතින් ඔයාලට ඒක රීකරෙක්ට් කරගන්න පුළුවන්. හරි. අපි දැන් යමු කොහොමද ෆැක්ට් ෂීට් එක හදන්නේ කියලා. මම මේ Word එකකට පොඩ්ඩක් ඩීටේල්ස් ටික දාගත්තා. මුලින්ම දැන් අර දන්නේ නැති කෙනෙක් නම් මේ ටික ඔයාලා ලියාගෙන ඊට පස්සේ ටයිප්ස් මේ ආර්ට් වර්ක් කරන තැනකට දීලා හදාගන්න. හදලා ඔයාලට හරිද වැරදිද කියලා බලා ගන්න ඕන නම් අපේ ආයතනයට එවන්න පුළුවන්. ඒවට පස්සේ අපි ඔයාලට අනිවාර්යයෙන්ම මේක හරිද වැරදිද කියලා කොහොමද කියලා ඩීටේල්ස් අනිවාර්යයෙන්ම කියනවා. සහ අපේ ආයතනයට එවුවට පස්සේ අපිට එන බුකින්ස් තියෙනවා. ඉතින් ඒ බුකින්ස් වලටත් ඔයාලට ඔයාලගේ හොටෙල් එක අනිවාර්යයෙන්ම ගෙස්ලට යවනවා. ඒකත් අපි ඇතර නොමිලේ කරලා දෙනවා. රයිට්. එතකොට මේක ෆැක්ට් ෂීට් එකෙන් පස්සේ අපි ඊළඟ වීඩියෝ එකේ කියලා දෙනවා කොහොමද රේට් ෂීට් එක හදන්නේ කියලා. ඒකත් මතක තියාගන්න මේ වෙලාවේ අපි ඊළඟ වීඩියෝ එකේ ඒක කියලා දෙනවා. channel එක අද වෙනකම් බලපු නැති කෙනෙක් නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ subscribe කරන්න. ඊළඟ වීඩියෝස් 100කට වැඩි තියෙනවා හොටෙල්ස් වල බිස්නස් වැඩි කරන විදි. ඉතින් ඒකත් ඒ ටිකත් බලන්න. එතකොට ඔයාලට වැඩියෙන් ඉගෙන ගන්න පුළුවන් කොහොමද මේ වැඩේ හරියට කරගන්න කියලා. right මුලින්ම දැන් මම මෙතන ආර්ට් වර්ක් කරන්න යන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඔයාලගේ මුලින්ම හොටෙල් එකේ නම එන්න ඕනේ මුලටම. හොටෙල් එකේ නම එනකොට හොටෙල් එකේ නම ඇත්තටම ඔයාලට මේ ෆොන්ට් එක භාවිතා කරනකොට හොඳ ස්පෙસિෆික් ෆොන්ට් එකකින් දාන්න. හරිද? හොඳ කියන්නේ පිළිවෙලට ලස්සන හොටෙල් මේ ෆොන්ට් එකකින් තමයි දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ හොටෙල් එක ටුවරිස්ට් බෝඩ් එකේ රෙජිස්ටර් කරලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට මේකෙදී ඔයාගේ හොටෙල් එක සමහර අය මම දැන් මෙතන කියනවා කරන විදි ටික ඔයා තීරණය කරන්න ඕනේ ඔයා කොහොමද කරන්න කියලා. සමහර අය මෙතන ඇත්තටම 4 star 5 star ඉන්න කට්ටිය කොහොමත් 5 star හරි 4 star කියලා හරි දානවා 3 star කියලා දානවා. හැබැයි star නැති හොටෙල් අපි එක පළාතක් ගත්තොත් එහෙම අපි ගෝල් ගමුක ගෝල් ගත්තාම ගෝල් වල කියන්නේ ගාල්ලේ star hotels ඔක්කොම star නෙමෙයි. booking.com එකේ පෙන්නනවනේ එතන 4 star කියලා ඒ පෙන්නන ඔක්කොම 4 star නෙමෙයි. ඒතර booking.com එකේ 3 star කියලා පෙන්නන ඒ පෙන්නන හොටෙල් ඔක්කොම 3 star නෙවෙයි. මොකද හේතුව booking.com එකේ star rating එක කියන්නේ වෙනම එකක්. tourist board එකෙන් කියන්නේ වෙනම එකක්. ඉතින් මෙතන ඔයා දාන්න ඕනි ඇත්තටම tourist board එකේ තියෙන එක. එහෙම නැතිනම් අපි දැන් ඔයා හොටෙල් වල කට්ටිය දන්නවා ඇත්තටම star නැතිවට අපි star facilities දෙන හොටෙල් තියෙනවනේ. ඉතින් එතකොට ඒත් දාන්න පුළුවන් අපිට මේ ෆැක්ට් ෂීට් එක අපි 4 star facilities දෙනවා කියලා. ඒක තමයි මෙතන දාන්න ඕනේ. ඊළඟට මේක කැටගරි කරගන්න කොහොමද ෆැක්ට් ෂීට් එක ෆොටෝස් දාලා ඩිසයින් කරනවර කලින් කිව්වා වගේ මේ ඩීටේල්ස් ටික හදාගෙන ඊට පස්සේ ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන දානවා අපි ජෙනරල් ඉන්ෆර්මේෂන්. මෙතනදී හොටෙල් එකේ නම. ඒ කියන්නේ හොටෙල් එකේ මේ නම මෙතන නම දානකොට අනිවාර්යයෙන්ම වගේ BR එකේ නම දාන්න. මෙතන ඔයාලට ඔයාලා පබ්ලික් කරන නේම් එක ඔයාලා මාකටිං වලට ගන්න නේම් එක ඒ ඕන නේම් එක මෙතනට දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන මේ යට දාම එක ෆැක්ට් ෂීට් කියන එක දැම්මත් කමන්නේ දැම්මක් කමන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙන්න මෙතනට දානකොට අනිවාර්යයෙන්ම ඒක ප්‍රයිවට් ලිමිටඩ්ද මොකක්ද කියලා අර BR එකේ තියෙන බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකේ තියෙන එක දාන්න. දැන් ඔයාලා ටුවරිස්ට් බෝඩ් සර්ටිෆිකේට් එක ගන්නකොට අපි ඒක ගැන වීඩියෝස් දාලා තියෙනවා. තව වීඩියෝස් දෙකක් එන්නත් තියෙනවා මේක කොහොමද හරියටම කරගන්න කියලා. මොකද 2026 වෙනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන ටුවරිස්ට් බෝඩ් එකේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න විදිය ෆුල් සම්පූර්ණයෙන්ම ඔන්ලයින් තියෙන TDL ක්ලියරන්ස් ඒ ඔක්කොම ටික. ඉතින් ඒ බා රෙකමෙන්ඩේෂන් ලෙටර් එක ඒ ඔක්කොම ටික ඒක ගැන වීඩියෝ එකක් ඉස්සරහට එනවා. ඊළඟට මෙතන දාන්න ඕනේ කැටගරි එක. මෙතන දාන්න ඕනේ ඔයාලගේ ස්ටාර් 18 එක. එතකොට ඒ කියන්නේ ටුවරිස්ට් බෝඩ් එකේ තියෙන එක හෝ ඔයා පෙන්වන්න එළියට පෙන්වන්න ස්ටාර් 18 එක. ඊළඟට මේ කන්සෙප්ට් කියන එක ගොඩාක් වටිනවා. මේක ඔයාලා බලන්න. ඇත්තටම හොටෙල් වල ෆැක්ට් ෂීට් වල මේක ලංකාවේ යූස් කරන්නේ නැති එක. මොකද හේතුව මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඔය කන්සෙප්ට් එක ෆැක්ට් ෂීට් එකේ සමහර සේල්ස් මැනේජර්ස්ලා නැත්තම් සේල්ස් කරන කෙනා ඇත්තටම මේ කන්සෙප්ට් එක දාන්නේ නැහැ. එයාලා ඇත්තටම මේක එක්ස්ප්ලেইন කරනවා.
ඒ එක්ස්ප්ලেইন කරනකොට හොඳ හැකියාවක් තියෙන්න ඕනි. නැත්නම් මේක ටයිප් කරලා මෙතන දාන්න. එතකොට දාලත් එක්ස්ප්ලেইন කරන්න ඉන්න සමහර අය එක්ස්ප්ලেইন කරනවා තිතටම. මොකද හේතුව අර ෆැක්ට් ෂීට් එක ට්‍රැවල් ඒජන්ට් එකකට ගිහිල්ලා එහෙම අපි පර්ෆෝම් කරනකොට එයාට හොටෙල් එක කවදාවත් අමතක වෙන්නේ නැති වෙන්න ඔයාලා එකින් එක කෝල් එකක් හරි ගත්තට පස්සේ නැත්නම් ඉන්ස්පෙක්ෂන් එක ආවට පස්සේ ඒ එන තැනට මේ කන්සෙප්ට් එක සම්පූර්ණ මෙයා ගොළුවට යන්න ඕනේ. ඉතින් එතකොට සමහර අය දානවා ලංකාවේ නම් ගොඩාක්ම දාන්නේ. මොකද ගොඩක් අය මේ කන්සෙප්ට් එක තුලින් තමයි මේ හොටෙල් එක විකුණන්නේ. මොකද හේතුව ගෙස්ලට විකුණන්නේ කාමර නෙවෙයි. ගෙස්ලට විකුණන්නේ රෙස්ටුරන්ට් එකේ කෑම නෙමෙයි. ගෙස්ලට විකුණන්න ඕනි එක්ස්පීරියන්ස්. ඒක තේරුම් ගන්න ඕනි ඇත්තටම හොටෙල් එකේ රූම්ස් ෆුල් කරන්න. එතකොට මේක තනි කෙනෙකුට කරන්න බෑ. අනිවාර්යයෙන්ම හොඳ ප්‍රොෆෙෂනල් ස්ටාෆ් එකක් ඉන්න ඕනි. ඉන්න ස්ටාෆ් එකෙන් 65%කට වැඩිය. දැන් මේ දැන් තියෙන තත්ත්වය අනුව මොකද ලංකාවේ ප්‍රොෆෙෂනල් ස්ටාෆ් එක ගොඩක් අඩුයි. 50%ක්වත් අඩුම ඉන්න ඕනි කියලා අපි හිතමුකෝ. ඊළඟට අපි දානවා ලොකේෂන් එක. උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ අපි මේක තියෙන්නේ ඇල්ලට ගොඩාක් එහා කියලා. එතකොට අපි දානවා ඇල්ල කියලා දාලා ඊළඟට දානවා කොහෙද කියලා තැන. ඊට පස්සේ ඒ කියන්නේ ඇල්ල ඉඳන් කිලෝමීටර් 5-6 නම් ඇල්ල තමයි දාන්නේ. දාන්න එපා ඇල්ලේ මෙන්න මෙතන. නැත්නම් ගාල්ලේ නෙමෙයි ගාල්ලේ නම් මෙන්න මෙහෙ තියෙන එහෙම නෙමෙයි. කෙලිම ඔයාලා ටුවරිසම් වලට ફોකස් කරන එක තමයි මෙතන දාන්න ඕනේ. හරිද? ඇල්ලේ ඉඳන් කිලෝමීටර් 20ක් 30ක් එහේ ඉඳන් ඉන්නේ. ඒතර කෙලිම දාන්න ඇල්ල බණ්ඩාරවෙල. එහෙම දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන දාන ඇඩ්‍රස් එක. රයිට්? දැන් මෙතන බණ්ඩාරවෙල නම් තියෙන්නේ බණ්ඩාරවෙල කියලා නේ දාන්න එපා. අනිවාර්යෙන් ඇල්ල කියන එක දාන්න. ඇල්ල බණ්ඩාරවෙල කියලා පොඩ්ඩක් අර සමහර මේ ෆැක්ට් ෂීට් එක මොකද ඔයාලට එක එක අයට දෙන්න වෙනවා. හරිද? ඊළඟට මෙතන දාන කන්ටැක්ට් නම්බර් එක මෙතනට දානකොට අනිවාර්යයෙන්ම ඔයාගේ පැය 24 වැඩ කරන ෆෝන් නම්බර් එක දාන්න. ගොඩක්ම හොටෙල් වල මම නම් කියන්නේ මෙතන දාන්න ඕන ටෙලිෆෝන් කියන එකට ලෑන්ඩ් ෆෝන් නම්බර් එක. ඊළඟට මෙතන ඊළඟට මොබයිල් කියලාත් ඔයාලා දාන්න. දැන් මම මේ අරන් තියෙන එකේ මොබයිල් එක නැහැ. එතකොට අපි දානවා මෙතනට මොබයිල් එකක් දානවා. හරිද? මම මේ දැන් මේ ටයිප් කරනකොට මේක එක විදිහට මේකේ දිග පළල ඒවා මම මේ වෙලාව හදන්න යන්නේ නැහැ. හොඳ. මේ වෙලාවේ දැන් මෙහෙම ඩිසයින් කරන හැටි කියලා දෙන්න කිව්වොත් එහෙම ලොකු වෙලාවක් යනවා. හරිද? ඉතින් ඒ නිසා මේ මම ඒව හදන්න යන්නේ නැහැ. ඔයාලට මේ හිමුණ මට IT ක්ලාස් එකක් කරන්න වෙනවා. හරිද? එතකොට මෙතන මේ මොබයිල් නම්බර් එකත් අනිවාර්යයෙන්ම දාන්න. අපි හිතමුකෝ 071යි නෑ 77යි 169 73 71 සෝරි මේක දානකොට එහෙම දාන්න එපා. +94 තමයි දාන්න ඕනේ. මටත් වැරදුනා එතන චුට්ටක්. 77යි 169 73 71 එහෙම නම්බර් එක දාන්න. රයිට්? ඊට පස්සේ මෙතන දානවා අපි ඊමේල් ඇඩ්‍රස් එක. මේ ඊමේල් ඇඩ්‍රස් එක ගොඩක් හොටෙල් වල තියෙන අනිවාර්යයෙන්ම යූස් වෙන ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. මොකද මේකට තමයි රිසර්වේෂන් එක එන්නේ. කියන්නේ බුකින් එකක් දානකොට ඔයාව කන්ටැක්ට් කරගන්න මේ ඊමේල් ඇඩ්‍රස් එක. ඉතින් හොටෙල් එකේ තියෙනවා නම් ඒක ඔයා යූස් කරන ඒ සේල්ස් කරන කෙනා හෝ හොටෙල් එකේ කෙනා හොටෙල් එකේ එක මොකද සමහර සේල්ස් කරන කට්ටිය ඉන්නවා තමන් එක දාලා තමන් හරහා තමයි යන්නේ. එතකොට හොටෙල් එකේ කිසි කෙනෙක් කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි සමහර අය ඉන්නවා ඇත්තටම හොටෙල් එක ප්‍රමෝට් කරනවා. ඒ වගේම ඒ කියන්නේ එයාගේ කනෙක්ෂන් වලින් හොටෙල් එක ප්‍රමෝට් කරනවා. එහෙම අය ඉන්නවා. ඉතින් එතකොට ඒ කියන්නේ එයාලා ඇවිල්ලා කොහේ ගියත් එයාලට බිස්නස් හදලා තමයි එයාලා යන්නේ. සමහර අය ඉන්නවා එයාලා බිස්නස් එක අරගෙන යනවා. ඉතින් එතකොට හොටෙල් එකේ එක දාන්න කියලා තමයි මම නම් කියන්නේ. මොකද මම වැඩ කරපු හැමතැනම අපි කරේ වැඩ කරපු ජොබ් කරපු කාලවල ඒ හොටෙල් දිනු කරපු එක මිසක් අපි කවදාවත් ඒ බිස්නස් එක අරන් ආවේ නැත. ඉතින් අර සමහර දේවල් අපි එක්ස්පීරියන්ස් කරන එක අපිම අරගෙන කරනකොට දැන් මම උදාහරණයක් විදිහට සේල්ස් මැනේජර් කෙනෙක් කාලේ වැඩ කරනකොට අපි මම කරපු කාරණාව තමයි හොටෙල් එක සම්පූර්ණයෙන්ම එක්ස්ප්ලেইন කරනවා. සහ අපිත් එක්ක වැඩ කරන අපිට තියෙන ප්‍රොෆෙෂනල් අපි දැන් මොකද අපේ තුලින්නේ අපි ගැන හොටෙල් එක කට්ටිය දිහා බලන්නේ. මොකද හොටෙල් එකට ඇවිල්ලත් නැහැ ට්‍රැවල් ඒජන්ට් එකේ ඉන්න කෙනා හොටෙල් එක දන්නේ නැති කෙනෙකුට නම් මේක ප්‍රොමෝට් කරන්නේ. එතකොට අපි ගැන බලලා තමයි හොටෙල් එක ගැන තීරණය කරන්නේ. එතකොට ඒකේ තියෙන ලොකේෂන් එක ඊට පස්සේ ෆොටෝස් බලන්න කලින් මුලින්ම අපි දිහානේ බලන්නේ. අපි දිහා බලලා අපි කතා කරන දේවල් එක තමයි යට හිතෙන්න ඕනේ. එහෙම හිතෙනවා එයා වෙබ්සයිට් එක ඕපන් කරලා ෆොටෝ ටික බලලා ෆ්‍රන්ට් ඔෆිස් එකට කෝල් දෙක තුනක් අරගෙන කොහොමද මේක විස්තර ටික අහලා ඊට පස්සේ රෙස්ටොරන්ට් එකට දාන එක රෙස්ටොරන්ට් එකේ විස්තර අහලා ඒ ටික අහලා ගන්නකොට තමයි ඊට පස්සේ එහෙම නැත්නම් ඉන්ස්පෙක්ෂන් එකක් කෙලින්ම ඇවිල්ලා අන්න එතකොට තමයි තීරණය කරන්නේ මේ හොටෙල් එකට
බුකින් එකක් දානවද නැද්ද කියලා. මොකද අර අපි එතෙන්ට ගන්නවා කියන්නේ මේ ෆැක්ට් ෂීට් එක යූස් කරලා සේල්ස් කරන කෙනෙක් වශයෙන් ඔයා GM කෙනෙක් වුණත් ඔයා සේල්ස් මැනේජර් කෙනෙක් වුණත් ඔයා FOM කෙනෙක් වුණත් එතන තමයි ඔයාගේ ජයග්‍රහණය තියෙන්නේ. ඉතින් ඒ නිසා ෆැක්ට් ෂීට් එක හරියටම තියෙන්න ඕනේ. ඊළඟට මෙතන වෙබ්සයිට් එක අපි දානවා. ඊට පස්සේ අනිවාර්යෙන් දානවා මෙන්න මේ කාරණාව. මේක දාන්නේ නැහැ ඇත්තටම. මේක දාන්න නැති එක ලොකු මෝඩකමක්. මොකද හේතුව හොටෙල් එක ගොඩක් කොච්චර පරණද කියන එක අනිවාර්යෙන් දාන්න ඕන ළමයි. ඊළඟට මෙතන දැන් හොටෙල් එක ඕපන් කරපු කාලය දානවා. අපි හිතමුකෝ 2002 කියලා. 2002 ඕපන් කරලා මේක රෙනොවේට් කරලා තියෙන ආසන්නම දවස. ආසන්නම මාසේ නැත්නම් ආසන්නම ඊයේ එක තමයි මෙතන දාන්නේ. මේක ෆුල් රෙනොවේට් කළා කියලා දාන්නත් පුළුවන්. මොකද හේතුව මේක දාන හේතුව මෙන්න මේක ලොකු කතාවක්. හරිද? හොටෙල් එක ඕපන් කරන්නේ 2002. එතකොට 2024 රෙනොවේෂන් එකක් යනවා. එතකොට හිතන්නකෝ මේ හොටෙල් එකේ ස්ටාෆ් එක මාරු වෙන ඉවරයක් නැහැ නේ. මොකද කම්ප්ලේන් තියෙන්න පුළුවන්. එතකොට දැන් 2023 වෙනකන් කම්ප්ලේන් තිබ්බ හොටෙල් එක ගන්න රෙනොවේට් කියලා දාලා රීමාකටින් කරනවා කියලා මම අර කලින් වීඩියෝස් වල කියලා දුන්නේ මෙන්න මේක වගේ කතාවක්. මේකේ තියෙන පොඩි කොටසක් ඒ රීමාකටින් කියන එකේ. මේ රෙනොවේට් කරපු එක දැම්මට පස්සේ මෙතනදී එයා එක්ස්ප්ලেইন කරනවා ස්ටාෆ් එකේ තියෙන සම්පූර්ණ වෙනස් වීමත් එක්ක මොනවද දැන් කලින් තිබුණු කම්ප්ලේන්ට් කොහොමද කවර් කරලා වෙන මේ කම්ප්ලේන්ට් නැති වෙන්න හදලා තියෙන්නේ. ඒ වගේම අලුතෙන් දෙන එක්ස්පීරියන්ස් මොනවද කියලා. ඉතින් එතකොට මේ රෙනොවේට් කියන එකේදී කලින් තිබුණ කම්ප්ලේන්ට් එකක් වත් නැති බව මේක ට්‍රැවල් ඒජන්ට් එකට හෝ වගේ කෝපරේට් ක්ලයන්ට් පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඊළඟට ටෝටල් ෆ්ලෝ ටික ටෝටල් රූම්ස් ටික රයිට්. එතකොට මේක මෙතනින් යනවා. ඊළඟට accommodation details ඒ කියන්නේ මේක ඔයාලා දන්න දෙයක්. මේක වගේ room category එක දාන්න ඕනේ. ඒ category එක කියන්නේ superior ද නැත්නම් deluxe ද super deluxe. ඊළඟට මෙතන family suite කියලා දාලා තියෙන්නේ සමහර අය category එකක් විදිහට මේක use කරනවා. නැත්නම් සම ගොඩක් අය deluxe super deluxe superior standard ඔය එක විදිහට තමයි use කරන්නේ. ඊළඟට මෙතන මම ඔයාලට කියනවා room type ටික දාන්න කියලා. මෙතන ඒක නැහැ. ඔයාලට මේ room category කියලා ඒ වගේම එකක් තව අරගෙන room type ටික දාන්න පුළුවන් යටට. room type ටික මම මේ කෙටියෙන් ගහන්නදී ඔයාලා double මෙහෙම ගහන්න එපා හොඳේ. double triple ඊළඟට ඒ ටික ඔක්කොම කොහොම මෙතනින් type කරගන්න. right. ඊළඟට room වල තියෙන facilities amenities ටික දාන්න ඕනි. ඒතර හැම රූම් එකක්මද නැත්නම් දැන් මේ හොටෙල් එකේ හැම රූම් එකකම තියෙනවා. දැන් බැල්කනි එකක් තියෙන රූම් දෙකක් විතරක් නම් ඔයාලා මෙතන පෙන්වන්න ඕනි වෙන් කරලා ඔයාලට කැමති විදිහට වෙන් කරගන්න පුළුවන් රූම් වයිස් දාන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ ඔක්කොගම තියෙන එකම ෆැසිලිටිස් නම් මේක මෙහෙම දැම්මනම් හරි. මේකේ ඔයාලට තියෙන ෆැසිලිටිස් උදාහරණයක් විදිහට Wi-Fi ද AC ද hot water ඊට පස්සේ self coffee making item ටික ඊළඟට mini bar දැන් මේක නම් තියෙනවා safe lock එක. safe lock එක අනිවාර්යයෙන්ම ලොකු හොටෙල් එකක් නම් අනිවාර්යෙන් ඕනි. travel agent business ගන්න නැත්නම් travel agent business ගන්න බෑ. ඇත්තටම බෑ travel agent business ගන්න. safe lock එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ගන්න කලාතුරකින් තමයි ගන්න පුළුවන්. එහෙම පුළුවන් වෙන්නේ ඒ sales කරන කෙනාගේ දක්ෂතාවය මතම විතරයි. ඊළඟට riding desk එක, chair එක, telephone ඊළඟට iron facilities on request දෙනවා කියන එක දාන්න. මෙතෙන්ට දාන්න තව මේක වගේම තව තියෙනවා කාරණා ටිකක්. ඔයාලට wake up call එක ඒ ටික ඔක්කොම දෙනවා කියලා දාන්න මෙතන room එක ඇතුළට. ඊට පස්සේ ඉඳන් bathroom facilities ටික වෙනම තියෙනවා. මේකෙත් ඔයාලගේ වාගේ හොටෙල් එකේ තියෙන ටික දාන්න කොහොමද කියලා. ඊළඟට additional room benefit මෙතෙන්ට දාන්න පුළුවන් අර wake up call එක. මෙතෙන්ටත් දාන්න පුළුවන්. අතන නැතුව මෙතෙන්ට දාන්න හොඳයි ඒක. private balcony තියෙනවා, terrace තියෙනවා, garden pool view option, daily housekeeping service, turn down service on request. ඒතකොට මේකට අනිවාර්යෙන් දාන්න අර කොහොමද මේ wake up call එක අනිවාර්යෙන්ම දාන්න. ඊට පස්සේ hotel facilities and service මෙන්න මේකේදී ඔයාලට පුළුවන් ඔයාගේ හොටෙල් එකේ තියෙන සියලුම ෆැසිලිටිස් දාන්න. මේකේදී ඔයාලා හිතනවා ස්ටාර් ක්ලාසස් ඒ කියන්නේ ලොකු ෆැසිලිටිස් ටිකක් කරන හොටෙල් එකක් නම් මෙහෙම කැටගරි කරාට කමන්නේ. මෙතනින් මේ විදිහට ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් එක එක විදිහට කැටගරි කරාට කමන්නේ. හැබැයි එහෙම නැතුව ලොකු ෆැසිලිටිස් ටිකක් නැත්නම් ඔයාලා කැටගරි කරන්න එපා. එක දිගට දාගෙන යන්න. මේ ෆැක්ට් ෂීට් එක ලොකු වෙන්නේ තමන්ගේ හොටෙල් එකේ තියෙන අර දෙන සර්විස් එක ඊළඟට දෙන ෆැසිලිටිස් ඇමිනිටිස් ඒ වැඩි වෙන්න තමයි මේ ෆැක්ට් ෂීට් එක ලොකු වෙන්නේ. ඉතින් මේකෙදි වාගේ කිය නෑ කියලා ඒක දුකක් වෙන්න දෙයක් නෑ. වාගේ තියෙන විදිහට තමයි ෆැක්ට් ෂීට් එක හදන්නේ. මොකද බොරු පෙන්නලා
ඒවා අහුවෙන්නේ නැති වෙන්න කරගන්නවා කියන එක මාරම අමාරු වැඩක් තමයි. මොකද මට මතකයි මම ඒක හොටෙල් එකක මට ඒකට බුකින්ස් ගන්න විදිහක් තිබුණෙම නෑ. මොකද හේතුව ඒ වෙනකොට ඒ හොටෙල් එකේ බාර් එකක් තිබුණේ නෑ. ඊළඟට ඒ හොටෙල් එකේ ඇත්තටම තිබුණ රෙස්ටුරන්ට් එකයි කිචන් එකයි සෝරි රෙස්ටුරන්ට් එකයි මේ ස්විමින් pool එකයි චිල්ඩ්‍රන් ප්ලේ ග්‍රවුන්ඩ් එකකුයි විතරමයි. ඉතින් මම කරපු වැඩේ එතන ෆිල්ම් හෝල් එකක් කියලා කන්සෙප්ට් එකක් හැදුවා. ප්‍රොජෙක්ට් එකක් දාලා ඊට පස්සේ මොකද හේතුව මේක ඇක්ටිවිටිස් තියෙන්න ඕනේ මුකුත් නැහැනේ. ඊළඟට බැඩ්මින්ටන් නම් මනම් ඔය පොඩි පොඩි අයිටම් ටිකක් ගෙනාවා. ඊට පස්සේ cooking classes තියෙනවා කියලා දැම්මා. ඊට පස්සේ මම personally village tours, traditional tours ඒ ඔක්කොම මම කරා. මම සුමේ foreigners එක්කන් ගිහිල්ලා ඊට පස්සේ තව මොනවද ශ්‍රී ලංකන් කල්චරල් ටුවර් එකක් කරා. ඊළඟට ඒ ඔක්කොම දිගට කරලා තමයි මේ හොටෙල් එක හොඳ තැනකට ගත්තේ. ඉතින් ඒ නිසා ඔයාලගේ නැති වුණාට ඔයාගේ දේවල් නැත්නම් ඔයාට පුළුවන් අර දේවල් ලස්සනට හදාගන්න. ඉතින් එතකොට ඔයාගේ දැනුම විතරයි ඕනේ. දැනුම තියෙන අර උදාහරණයක් විදිහට කියනවනේ ඉගෙන ගන්න දේ කවදාවත් මේ හොරකම් කරන්න බෑ කියලා කාටවත්. ඉතින් ඒ වගේ ඔයාලගේ knowledge එක use කරලා ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. හරි. ඊළඟට රෙස්ටුරන්ට් එක මෙතන අනිවාර්යෙන් පුතා මේ රෙස්ටුරන්ට් එක දානකොට නම් රෙස්ටුරන්ට් එකේ සීටින් කැපැසිටි එක දාන්න ඕනේ. ඊට පස්සේ මේ කුෂන් කියන එක අනිවාර්යෙන්ම දාන්න ඕනේ. ඊළඟට මොකද්ද බුෆේ තලාකාඩ්ද ඊට පස්සේ මේකේ බ්‍රෙක්ෆාස්ට් ඩිනර් ලන්ච් ඒකත් දාන්න ඔයාලා. ඊළඟට බාර් එකේ තියෙන විස්තර දාන්න. බාර් එකේ තියෙනවා නම් කොක්ටේල් මොක්ටේල් අරව මෙව්ව ඔක්කොම ටික දාන්න. ඊළඟට වගේ බාර් එකේම නම් ජූස් ටික දාන්න ඒකත් එක්ක දාන්න. ඔයාගේ ඔය ස්පෙෂලි තියෙනවනේ අපි දැන් ලංකාවේ හර්බල් පැත්ත මාර විදියට දිනුනලා එනවනේ. අන්න ඒකත් පොඩ්ඩක් ටච් කරලා මෙතන දාන්න. ඊළඟට ගෙස්ට් සර්විසස් රයිට් ඒකෙත් විස්තර ටික තියෙනවා. ඔයාලා දන්න ටික තියෙන්නේ booking.com එකේ ෆැසිලිටිස් වල තියෙන ටිකම තමයි මෙතන තියෙන්නේ. ඒකේ ඉතින් ඔයා දෙන ටික දෙන්න. ලොන්ඩ්‍රි එක මෙතන ඔයාට ලොන්ඩ්‍රි එකක් නැති වෙනකොට පුතා ලොන්ඩ්‍රි එක දාන්න පුළුවන්. මොකද හේතුව ඔයාගේ ළඟම තියෙන ලොන්ඩ්‍රි එකක ඔයා කතා කරගන්න. ඊළඟට on call doctor කියන එක අනිවාර්යෙන් දාන්න. මේක එක නැහැ. ඒක අනිවාර්යෙන්ම දාන්න. ඒක තියෙන්න ඕනි. තාම අර කලින් කතා කරපු wake up call එක මෙතන තියෙනවානේ. හරි. ඊළඟට මේ එයාපෝට් ට්‍රාන්ස්ෆර් සර්විස් එක කියන්නේ ෂටල් සර්විස් එක දාන්න. මේක අනිවාර්යෙන්ම දාන්න ඕනේ. ඊළඟ ටැක්සි සර්විස් තියෙනවා කියන එක නම් ඒක නම් ඔයාලා බලන්න. කාර් රෙන්ටල් ඒ ඔක්කොම ටික දාන්න. ඊට පස්සේ බිස්නස් සෙන්ටර්. දැන් මේවා කියන්නේ මේක ඇවිල්ලා මෙහෙම කතාවක්. ඔය පොඩි මීටින් හෝල් තියෙන්නේ. 20 දෙනෙකුට 15කට 30කට ඔය ෆෙයාවෙල් එහෙම ගන්න ඒවා තියෙනවා. ඒවත් මේකේ දාන්න ඕනේ. ඒතර ෆොරිනර්ස්ලාගේ බිස්නස් එකට මේක ලස්සනට අපිට ගන්න පුළුවන්. මොකද සමහර ෆොරිනර්ස්ලා ඉන්නේ යාළුවා ප්‍රයිවට් මීටින් කරගන්න ඕන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ මේ සිකියුරිටි ආම්මරස් මේක අනිවාර්යයෙන්ම දාන්න සහ මේ CCTV නම් දැම්මොත් තියෙන්නම ඕනි. නැත්තම් ලොකු කේස් එකක් තමයි ඔයාට වෙන්නේ. හොඳයි. ඉතින් ඒ නිසා ඒක අනිවාර්යෙන් දාන්න. ෆයි එකක ඉතින් කොහොමද තියනවා වගේ ටුවරිස්ට් පො සර්ටිෆිකේට් එක ගන්න. ඊළඟට අන්න මේ ජෙනරේටර් එක මේක අර මේ කොවිඩ් සීසන් එකෙන් පස්සේ මේක අනිවාර්ය වුණා. ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකත් අනිවාර්යයෙන්ම දාන්න. ඩයිනින් ඉන්ෆර්මේෂන් කියන එක අතර මෙතනට දාන්නත් පුළුවන්. නැත්නම් අර උඩ අතෙන්ම රෙස්ටොරන්ට් එක ගාවට දාන්නත් පුළුවන්. ඒක ඉතින් ප්‍රශ්නයක් නෑ. මොකද එතෙන්ට දාන්න මේක එනෙන් දික් කරන්න ඕනේ නැහැ. හලාල් ඒක තමයි මේවට ඇඩ් කරලා දාන්න ඕනේ. ඊට චෙක් ඉන් චෙක් අවුට් ටයිම් මේක අනිවාර්යයෙන්ම දාන්න. ඔයාගේ මේක අනුව තමයි ඔයාට ගෙස්ලා එන්නේ. සමහර වෙලාවට ඔයාට හවස ගෙස්ලා එන්න පුළුවන් දවල් ඇක්ටිවිටිස් කරලා නැත්නම් දවල් ඇවිල්ලා රූම්ස් ටික දාලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා ඊට පස්සේ යාලා ඇක්ටිවිටිස් වලට ගිහලා ආයෙ රූම් එකෙන් පුළුවන්. මොකද හේතුව ආ චෙක් ඉන් දෙකට දැම්මොත් දෙකට දෙන්න වෙනවම තමයි. ඉතින් මේකත් දානවල චෙක් ඉන් දෙන්න පුළුවන් අපිට අවైలබිලිටි එක තියෙන අනුව තමයි කියලා. ඊට චයිල්ඩ් පොලිසි පොඩ්ඩක් ඉන්න මේ චයිල්ඩ් පොලිසිය රයිට් ඔව් චයිල්ඩ් පොලිසි එක ඒකත් දාන්න. මේක ඇත්තටම චයිල්ඩ් පොලිසි කියන මේකට අවශ්‍යත් නෑ. හොඳේ. මේක දාන්න පුළුවන් අපිට මේ මොකද්ද සෝරි මේක දාන්න පුළුවන් අපිට රේට් ෂීට් එකට චෙක් ඉන් චෙක් අවුට් කියන එක ඒකත් රේට් ෂීට් එකට දාන්න පුළුවන්. මේකත් ඕන නම් අයින් කරන්න පුළුවන්. හොඳේ. මේක අයින් කරක්කම මොකද ඊට කෝල් කරලා අහනවනේ. මේ ෆැක්ට් ෂීට් එකට සමහර වෙලාවට පාවිච්චි කරනවා. ඉතින් ඒක හොටෙල් එක නෝ තමයි මම මේ කියන හැමදේම ඉතින් හොටෙල් එක නෝ තමයි සමහර ඒවා තියෙන බිස්නස් කියන අමාරුයි. ඉතින් ඒකට අපි කපටිකම සමහර එක ට්‍රික්ස් පාවිච්චි කරනවා. ඉතින් එහෙම පාවිච්චි කළා තමයි බිස්නස් එක හදන්න. ඉතින් මම කියන්නේ ඔයාලට කියලා දෙන්න ඒක සාමාන්‍ය යන විදිහ. ඒතර ඔයා අපෙන් අහන්න කෝල් කරලා කොහොමද මේක මෙහෙම නම් කරගන්නේ කියලා. අනිවාර්යෙන් මම ඒකට උදව් කරන්නම් ඔයාලට. හොඳයි.
ඊළඟට කොච්චර දුරකින්ද කියව තියෙන්නේ කියලා දාගන්න ඕනේ Safari ඊට පස්සේ ඩයිවින් නනම් ඔය ඔක්කොම ටික කොච්චර දුරකින්ද තියෙන්නේ කියලා ඊට පස්සේ payment method එක මේක දාන්න ඕනෙත් නෑ මේක අපිට දාන්න පුළුවන් කෙලින්ම red sheet එකට payment method එක. ඉතින් මෙතන දාන්නත් පුළුවන් ඉතින් හොඳයි. ඊට පස්සේ contact details කියන එකට මෙතන දාන්න කෙලින්ම නම විස්තර ටික ඔක්කොම දාන්න. මෙතන වගේ තියෙනවා නම් ඔය කොච්චර experience එකක් තියෙන කෙනෙක්ද කියලා වරහන් ඇතුලේ ඒකත් දාන්න. ඒක මාර්ග විදිහට බලපානවා හොඳයි. right මේ hotel consultant කියන එක මොකද්ද manage ද GM ද sales manager ද front office manager ද ඔය අදාළ එක දාන්න මෙතන. හරිද? ඊට පස්සේ ඔන්න fact sheet එක ඉවර වෙනවා. දැන් මේ කිව්ව විස්තර ටික ඔක්කොම අපි sample ගත්ත මෙන්න මේ එකකවත් නැත. ඔක්කොම ටික නැහැ. ඒතකොට මේ මොකද මෙයාලා පෙන්නලා තියෙන්නේ මේ එක ෆොටෝ එකකින් තමයි ඔක්කොම පෙන්නලා තියෙනවා. හැබැයි පුතා මේක දැක්කාම තේරෙනවා මේක ඇතුලේ ඔක්කොම ටික තියෙනවා මේ හොටෙල් එක දැක්කාම. ඒතකොට මේ හොටෙල් එක දැක්කාම මේක ඇතුලේ අරතරන් නැති නිසා තමයි මෙයාලා මේකේ පෙන්නලා තියෙනවා මොනවද තියෙන්නේ සහ මොනවද නැත්තේ කියලා. ඒතකොට මේ හොටෙල් එක දැක්කාම පේනවා මේ ඔක්කොම ටික මේ හොටෙල් ටික ඔක්කොම දැක්කාම විස්තර ටික මෙයාලා මුකුත් දාලා නැහැ මේ හොටෙල් එකේ නම දාලා තියෙන විස්තර ටික මේ contact details ටික දාලා තියෙන එච්චරයි නේ. හරි. මොකද හේතුව මේවා දැකගම පේන ඉතින් all facilities තියෙනවා කියලා. ඊළඟට අපි අර මේක කතා කරපුව මේ හැමදේම අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් සහ මේ දේවල් හැමදේම නදා පවති මේ කරන්න ඕනි හරියට දැනගෙන ඒ නිසා ෆැක්ට් ෂීට් එකක් යවන්න කලින් අනිවාර්යයෙන්ම චෙක් කරවගෙන බලන්න. එතකොට ඔයාලට මේ වැඩේ හරියටම කරගන්න පුළුවන්. ඉතින් ෆැක්ට් ෂීට් එක කියන්නේ ඔන්න ඔය කතාවට ෆැක්ට් ෂීට් එක කියන්නේ සම්පූර්ණයෙන්ම හොටෙල් එකේ විස්තර තියෙන ඩීටේල් ෂීට් එකට මේ විස්තර තියෙනවා කියලා තියෙන ඔක්කොම දාන්න ඕනේ නැහැ. චෙෆ් ගේ නමයි, අරයාගේ නමයි, මෑනේජර්ගේ නමයි ඒකේව දාන්න ඕනේ නැහැ. හැබැයි ඔයාලා හොඳ කැරක්ටර් එකක් නම් ඔයාලගේ ඉන්නේ මේ ෆීල්ඩ් එකේ හොඳ හැමෝම දන්න කැරක්ටර් එකක් නම් ඉන්නේ අනිවාර්යෙන් නම් දාන්න. එතකොට ඉතින් ඒ නමකින් හරි බිස්නස් එක වැඩි කරගන්න පුළුවන්. හැම වෙලේම මේකට පාවිච්චි කරන හැමදේම බිස්නස් එක වැඩි වෙන යමක් මිසක් බිස්නස් එක අඩු වෙන කිසිම දෙයක් දාන්නට එපා. ඉතින් මොන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ෆැක්ට් ෂීට් එක හදන එකේ විස්තර සරලව සහ වේගින් මේ ටික කිව්වේ. ඕක තමයි ඉතින් ෆැක්ට් ෂීට් එක කියන්නේ. ඉතින් ඉස්සර අපි අතීතයේ බ්‍රෝෂර්ස් තමයි බෙදුවේ හැමෝටම. බ්‍රෝෂර්ස් අපි ලීෆ්ලට් කියලා කියනවා. ඉතින් ඒකම තමයි ෆැක්ට් ෂීට් එක කියලා වෙන්නේ. ඉතින් පොඩි ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා අර බ්‍රෝෂර්ස් එක ගත්තට පස්සේ. මම කිව්වාගේ මේක දන්නේ නැති කෙනෙක් හදනවා නම් දීලා හදාගන්න ඩිසයින් එකකට. ඒතර මේ ඉංග්‍රීසි ටිකේම හරියට බලලා ගහගන්න. කොට මේක වෙබ්සයිට් එකෙත් ඔයාලගේ වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඒකෙත් පබ්ලිෂ් කරලා තියන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. අද වීඩියෝ එක මෙතන නතර කරනවා. ප්‍රශ්න තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න.